Promise that you'll catch me. Promise that you'll catch me. Promise that you'll catch me. පුදුම වැඩ ගොඩක් තියෙන මේ දවස් ටිකේ. මේවා නම් කවද ඉවර කරන්නද මන්ද? මේ ප්‍රින්සිපල් සර් මම ඇතුළට එන්නද? එන්න මිස්. මම මේ වැඩක් කරගෙන හිටියේ. නේ සර් වැඩ කරන් හිටියේ මං දැන් එන එක හරිනේ නේ. මං පස්සේ වෙලා ගෙන්නම් සර්. කමක් නැහැ මිස්. එන්න ඇතුළට. ඉතින් මිස් මොකටද ඔෆිස් එකට ආවේ? නේ මේකනේ සර්. මං ආවේ අපි මේ පාර පන්ති බට්ටමෙන් ළමයින් එක්කන් යන ට්‍රිප් එක ගැන කතා කරගන්න. ඔව් මිස්. ඒක ගැන කතා කරගන්නත් ඕනේ තමයි. ඔව් ඒකනේ සර්. අපි එහෙනම් ඒ ගැන කතා කරගන්න ගුරු මණ්ඩලයට ස්ටාෆ් රූම් එකට එන්න කියලා නිවේදනයක් දුන්නා නම් හරි. ඔව් මිස්. මිස් ගිහින් නිවේදනය කරන පුතාට කියන්නකෝ එනවුන්ස් එක දෙන්න කියලා. මං ස්ටාෆ් රූම් එකට ඇවිල්ලා ඉන්නම්. මිස්ලා හැමෝමත් එතෙන්ට එන්න. හරි සර් හරි. මං කියන්නම්. එහෙනම් මං යනවා සර්. හරි මිස් හරි. මේ වැඩ ගොඩ කරලා තියෙන ASCII මේ මිස්රටත් දැම්ම ට්‍රිප් එක යන්න ඕන නානේ. කමන්නේ පොඩි උන්ගේ ආසාවනේ. එතකොට මේක මෙතෙන්ට දාලා අනිත් එක අතෙන්ට දාන්න ඕන. එතකොට හරි. මේ පුතේ ප්‍රින්සිපල් සර් කිව්වා පුතාට ඇනවුස්මන්ට් එකක් දෙන්න කියලා මේ පීරියඩ් එක ඉවරනවත් එක්කම හැම ගුරුවරයෙක්ටම ස්ටාෆ් රූම් එකට එන්න කියලා පණිවිඩයක් ගැන කතා කරගන්න තියෙනවා කියලා. හරි මිස් හරි මං කියන්නම්. හරි පුතේ ඔයා ඇනවුස්මන්ට් එක දෙන්න එහෙනම් මං යනවා. හරි මිස් හරි. මෙම විශේෂ නිවේදනය සීලෝම ගුරු බෞතුන් වෙතයි. 7 වන කාලච්ඡේදයේ අවසන් වනත් සමගම ගුරු ඒකාගාරයේ වෙත සියලුම ගුරු බෞතුන්ට වාර්තා කරන ලෙස විදුහල්පතිතුමා දන්වා සිටිනවා. නැවතත් එම නිවේදනය 7 වන කාලච්ඡේදයේ අවසන් වනත් සමගම සියලුම ගුරු බෞතුන් ගුරු ඒකාගාරයේ වෙත වාර්තා කරන ලෙස විදුහල්පතිතුමා නිවේදනය කළ තිබෙනවා. හරි. මේ ප්‍රින්සිපල් සර් ඇයි අපිට එන්න කියලා තිබ්බේ? ඔබතුමන්ලා ආවද? ගුරුවරු හැමෝම මෙතෙන් ඇවිල්ලා තින්නේ? ඔව් සර්. අද ආපු හැමෝම වගේ ඇවිල්ලා ඉන්නේ. එහෙමද? හරි දැන් මම ගුරු මණ්ඩලයේ හැමෝටම ස්ටාෆ් රූම් එකට එන්න කිව්වේ පොඩි කාරණාවක් ගැන කතා කරගන්න. ඒ මොකද්ද සර්? මේකනේ මේ අවුරුද්දේ අපි වාර්ෂිකව පන්ති මට්ටමින් ළමයින් එක්ක යන ට්‍රිප් එක ගැන කතා කරගන්න තමයි මං එන්න කිව්වේ. ඒක හොඳයි තමයි සර්. ඔව් සර් ළමයි කීප දෙනෙක්ම මගෙන් එහෙම ට්‍රිප් එක යන්නේ නැද්ද කියලා. හරි. ඒක තවලින් හදන්නේ. අපි දැන් ආපු කාරණා ගැන කතා කරගමුකෝ. හරි. අපි හැමෝම දැනුවත් කරන්නේ මේ 20 වෙනිදා ට්‍රිප් එක යනවා කියලා. ඒත් කොහෙද යන්නේ කියලා කතා වුණේ නෑනේ. ඒ ගැන අපි කතා කරලා ඔයාලා තීරණයක් ගන්න. ඔයාලා කතා බහ කරලා තීරණයක් කරන් මට ඒ ගැන කියන්න. ඔව් සර්. ඊ කතාව නම් හරි. අපි කට්ටිය කතා වෙලා සර්ට තැනක් කියන්න. A few moments later. සර් අපි කට්ටිය කතා වෙලා තැනක් නම් තීරණය කරගත්තා. කියමුකෝ බලන්න සර්. සර් අපි කතා කරගත්තේ නම් ළමයින් එඩිසන් බංගලාව බලන්න එක්කන් ගිහිල්ලා එදා රැට කැලේක නැවතිලා කැම්ප් එකක් ගහන්න. ඔව් සර්. එතකොට ළමයින්ට කැලේක රැයක් ගත කරන්නත් පුළුවන් නේ. ඒක කොච්චර හොඳද? ඒකද එහෙනම් ගුරු මණ්ඩලයේ අවසාන තීරණය? ඔව් සර් ඔව්. ඔව් සර්. අපි හැමෝම කැමතියි ඒ ගමන යන්න. හරි සර්. එහෙනම් ඔයාලා කතා වෙලා හැම පන්තියකින්ම එක අම්මා කෙනෙක්ට හරි තාත්තා කෙනෙක්ට හරි ට්‍රිප් එක යන්න එන්න කියනවා අපිත් එක්ක. මොකද අපි හැමෝටම තනියෙන් ළමයින් හසුරවන්න අමාරුයිනේ. ඔව් සර් අපි එහෙම කරන්න. හරි. එහෙනම් තම තමන්ලා පන්ති වල ගිහින් ළමයින්ව දැනුවත් කරන්නකෝ මේ යන ට්‍රිප් එක ගැන. හරි සර් හරි අපි යන්න. එහෙනම් යන්න. මටත් වැඩ වගේක් තියෙනවා කරගන්න. හරි සර්. ආයිබෝවන් ළමයි. කෝ හැමෝම සද්ද නොකර වාඩි වෙන්න. හරි ළමයින් කවුරුත් කෑ ගන්න එපා. මම දැන් ඔයාලට විශේෂ නිවේදනයක් කරන්න තමයි පන්තියට ආවේ. එක්ස්කියුස් මී මිස් පන්තියට එනවා. කොහෙද දෙන්නත් එක ගියේ? දැන් මොකද්ද කියන්නේ? මේ මිස් අපි දෙන්න ගියානේ টয়ලට් එකට ගිහින් එන්න. টয়ලට් එකට මොකද දෙන්නෙක් යන්නේ? දෙන්නෙක් යනවා නම් යන්නේ ගෑනු ළමයි. ඔයා ගෑනු ළමයි නෙමෙයිනේ. හරි මිස්. දෙන්නම එන ඇතුළට ගිහින් වාඩි වෙනවා. හරි ළමයි මම දැන් කියන්න හැදුවේ අපේ හැම අවුරුද්දකම ඔයාලා පන්ති මට්ටමින් එක්කන් යන ට්‍රිප් එක ගැන. ඉතින් අපි ඒක මේ මාසේ
20 වෙනිදා තමයි යන්න හිතාගෙන ඉන්නේ. එයි ඔය මොකද මයිකල් ජොනි මේසෙට රින්ගන් කරන්නේ? ඕක හිමින් කහපන් යකෝ. මිස් මුන් දෙන්න මොන හරි කනවා. අයියෝ එකපාරට මිස් කියන එක නැවැත්තුවේ. මිස් අපි දිහා බලන් ඉන්න නැගිටිනවා. ඇයි මිස්? ඇයි කියලා අහන්නේ? ඔය මොනවද දෙන්නත් එක හංගගෙන කන්නේ අනේ මොකුත් නෑ මිස්. එහෙනම් මොකද බය වෙලා වගේ ඉන්නේ? කවුද අපි? නෑ මිස්. නෑ මේ අපි දෙන්න මේ මීයෙන් දැක්කා. මීයේ? අයියෝයි බොරු කියන්නේ. අනේ ගොන් වාහේ. මම බොරුවක් කිව්වේ. මිස් ගෙන් ෂේප් වෙන්න. ඒක මිසා. දැන් දෙන්නත් එක කොහෙද ගියේ? අපි මේ කැන්ටින්. තව පොඩ්ඩෙන් කියනවා. මොකද්ද කැන්ටින්? නෑ මිස් මං කියන්න දුවේ මේ අපි දෙන්න කැන්ටිම ගාව තියෙන ටොයිලට් එකට ගිහින් ඉන්න තමයි ගියේ. ඒක මිසා. හරි. අම්බෝ නූලෙන් බේරුනේ. කියවන්න ගත්තාම මම කරට ඉතින් බ්‍රේක් නෑනේ. බූරුවා. තා පොඩ්ඩෙන් ඔක්කොම මාට්ටු. ගුණවති මිස්ට අහුනොත් එම දෙන්නටම ගහේ කොස්මිට කැඩෙන්න. අම්බෝ ඒක නම් නූලෙන් ගියා. නූලෙන් තමයි ගොන්නාම්බා. ඔන්න ළමයි බෙල්ලෙක් ගැහුවා. දැන් හැමෝම ගෙවල් වලට ගිහින් සවුන්දර් රිප් එක යන ලෑස්තිලා ඉන්න ඕනේ. අනිවාර්යයෙන්ම හරි. හරි ළමයි ආයිබෝන් හැමෝටම. ආයිබෝන් මිස්. හරි ළමයි එහෙනම් මං යනවා. ඔයාලත් පරිස්සමෙන් ගෙවල් වලට යන්න ඕනේ. එහෙනම් මාටියෝ සවුන්දර හම්බෙමු. හරි. සවුන්දර රිප් එක යද්දි හම්බෙමු. මේ ගිය පාරගේ පරක් වෙන්නේ නැතුව එදාටවත් කලින් එනවා හරිද? හරි. එහෙනම් අපි ගියා. එහෙනම් යාළුවනේ මැජික් මොඩ් ඉතුරු ටික ඊළඟ එපිසෝඩ් එකෙන් අරන් එන්න. ඔයාලා හැමෝටම මේ ලැබපු 2026 අවුරුද්ද සුබම සුබ අවුරුද්දක් වේවා. එහෙනම් අපි ගියා.